ආයිබෝවන් ඉතිං ඔන්න මම අද හදන්නේ යාපනය ප්‍රදේශයටම ආවේනික වෙච්ච පළතුරක් වගේම එළවලුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් මේක යාපනයේ අය ගොඩක් පාවිච්චි කරන්නේ මේ පළතුරක් විදිහට මොකද මේ ගොඩක් මේක හැදෙන්නේ මේ පායන කාලෙට ඒ කියන්නේ ගොඩක් අර ඇඟේ තියෙන උෂ්ණ ගතිය අඩු වෙන්න ඒ වගේ කියන්නේ ඇඟට ගොඩක් අර ඇඟ සීතල කරන මේ පළතුරක් විදිහට තමයි මෙතන මේක පාවිච්චි කරන්නේ. මේක ඔබ බලමු දැන් මේ විදිහට තල්කොලයකින් ඔතලා තමයි මේක තියාගන්නේ. මොකද මේක කඩන්නේ අර හොඳටම ඉදිලා gediya පුපුරන්න ඔන්න මෙන්න වගේ ආපුවාම තමයි මේවා කඩන්නේ. ඊට පස්සේ දැන් මේ පළතුරු හැදෙන කාලෙට බලා ගන්න පුළුවන් මේ යාපනයේ ඉඳලා ඔය කනක සන්තුරේ පැත්තට එනකොට පාරයිනේ එල්ලලා තියනවා විකුණන්න. මෙහෙනම් ටිකක් මිල අධිකයි. මේ කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 350ක් 250ක් ඒ වගේ ගණන් වලට විකිනෙනවා. ඉතින් මුලින්ම මේ පළතුරු අරගෙන මේකේ මදේ අයින් කරලා මේක කැකිරි ගෙඩියක් වගේ මේක කියන්නේ හොඳට ඉදුණාම ඊට පස්සේ මේකේ මදේ අයින් කරලා මේකේ පිට පොත්ත බේරෙන විදිහට එක පිහියකින් හරි මේ වගේ මේ ඒ ටික වෙන් කරලා ගන්න ඕනි. ඊට පස්සේ දැන් මදේ අයින් කරලා මම මේ වෙනම භාජනයකට මේ ටික ගන්නවා. ඉතින් ඒ වගේම මතක් කරන්නත් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරලා සහයෝගයක් දෙන්න. මේ වගේ ඔයාලා දැකලා නැති තව කෑම වර්ග සහ මට පුළුවන් දේවල් මං ඔයාලා වෙනුවෙන් අරන් එන්නම්. ඉතින් subscribe කරලා සහයෝගයක් දෙන්න. පුළුවන් නම් share කරන්න අනිත් අයටත් බලන්න. මේ විදිහට හැන්දකින් හරි පිහියක් පොඩි පිහියක් හරි අරගෙන හිමීට මේකේ තියෙන අර පිට පොත්ත අපි අයින් කරගන්න ඕනි. අයින් කරගෙන මේ ටික වෙනම වාදනයකට දාලා අපිට මේක අතින් පොඩි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකකට වගේ දාලා බ්ලෙන්ඩර් කරගත්තත් ගැටලුවක් නැහැ. මේ තනිකරම මේ සීනි වගේ කියන්නේ අර සීනි කැකිලි වගේ මේක පිටි කරගන්න පුළුවන්. අතින් පොඩි කරත් අවුලක් නැහැ. මේ එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකකට දාලා දිය කරගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මේකට පොල් කිරි දාන්න ඕනේ. පොල් ටිකක් සාමාන්‍යයෙන් මේ වගේ ලොකු ගෙඩියකට නම් පොල් බෑයකවත් කිරි දානවා නම් හොඳයි. දැන් මම මෙතන මේ සීනි ටිකක් අරන් සීනි ටිකක් ඇති ප්‍රමාණයට වගේ සීනි ඊට පස්සේ පොල් ටික වෙනම මිරිකලා මිටි කිරි ටිකක් හදා ගන්න ඕනේ. හොඳට කුවට වගේ. ඊට පස්සේ දැන් මම නම් මේ බ්ලෙන්ඩර් කප් එකකට දාලා මේ ටික වෙනම බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ වෙනම භාජනයකට දාගෙන පොල් කිරි ටිකත් දිය කරලා පොල් කිරි ටික හදාගෙන ඒකටම සීනි ටිකක් දාලා දිය කරගන්නවා. දාලා ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වගේ ලුණු චුට්ටකුත් දාගන්න. මේ බොණ්ඩ ගන්න තියෙන කියන්නේ ෆ්‍රිජ් එකට දැම්මත් ගැටලුවක් නැහැ. ෆ්‍රිජ් එකට දැම්මත් හොඳයි. ඒ කොහොම වුණත් හරිම මේ රසවත් ගොඩක් රහයි. මේ ඒ වගේම ඇඟටත් ගොඩක් ගුණයි. ඉතින් දැන් මෙහෙ හිටියොත් මේ බැරි වෙලාවත් යාපනයේ ආවොත් හරි මේ පළතුරු තිබ්බොත් නම් මම නම් ගොඩක් වෙලාවට මේ හදා ගන්නවා. මොකද ඒ තරම් ඒ කියන්නේ ඇත්තටම රහයි මේක. ඔයාලට ඉතින් අවස්ථාවක් ලැබුණොත් try කරලා බලන්න. මේ ගොඩාක් වෙලාවට මම වෙන කොහෙවත් දැකලා නැහැ. යාපනයේ විතරයි මම මේ පළතුරු දැකලා තියෙන්නේ. ඉතින් ඔයාලත් පුළුවන් වුණොත් try කරලා බලන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. තවත් රසවත් දෙයක් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට තිරුවන් සරණයි. ගිහින් එන්න.